අලු කෙසෙල් චිප්ස් හදාගෙන කතා කරමුද? Hello everyone මම ජෙහානා. ඉතින් මේ කාලෙගුණත් එක්ක එදා ආපු සුළඟට අපේ ගෙදර කියන්නේ අපේ ආච්චිගේ ගාඩන් එකේ කියන්නේ අපේ ආච්චි ලොකු මේක මේන්ටේන් කරනවා. ඉතින් ඒකේ ගෙහෙල් ගස් කෙසෙල් ඒකේ බනානා ට්‍රීස් කියනනේ මම දන්නේ මම සිංහලෙන් මොනවද කියන්නේ කියලා. ඉතින් ඒකේ මේ එයාගේ අර සුළඟට බැටිච්ච අර බනානා ට්‍රී එකෙන් බනානා ට්‍රීද කියන්නේ මම දන්නේ නැහැ. කෙසෙල් ගස් වලින් වැටිච්ච මේ ආයෙ නම මතක වුණා. මොනවද? කෙසෙල් ගස්. නෑ මේකට කියන්න මොනවද? අලු කෙසෙල්. ඉතින් ඒ ගහෙන් වැටුණු අලු කෙසෙල්. ඒ කියන්නේ මේක විතරක් නෙමෙයි ගොඩාක් හම්බුණා. ඉතින් මම හිතුවා මේකත් යූස් කරමු කියලා. එන සිටුේෂන් වලට ඒ ප්‍රශ්න එද්දි ඒ විදියට මුහුණ දෙන්න ඕනේ. ඉතින් මම හිතුවා මේක යූස් කරලා අපි චිප්ස් වගේ හදමු කියලා. එන්න හදමු. ඉතින් ඒක මම කපන්න කලින් අතටත් පියටත් ටිකක් තෙල් ගාගත්තා. මොකද මේක හරිය අර මේ වගේ ස්ලයිම් වගේ එකක් තියෙනවා මම සිංහලෙන් මොනවද කියන්නේ දන්නේ නැහැ අක්කත් මැද නැහැ මේ දවස්වල හස්බන්ඩ් නැති නිසා වචන ඔක්කොම ආගන්නේ අක්කගෙන් ඉතින් අපි මගේ අක්ක කිව්වා මේක හොඳට හොද ගන්න කියලා ඒ හින්දා මේ හොඳට හොද ගත්තාම ඔයාලට පුළුවන් මේ පොතුත් එක්කම කපන්නයි මේ පොතුත් එක්ක මේ කියන්නේ මේක අර very හොඳටම ඉදිච්චව නෙමෙයිනේ ඉතින් ඔයාලට පුළුවන් මේ පොතුත් එක්කම කපලා ෆ්‍රයි කරන්න අපි පොතු එක්කම හොඳට හොදගෙන ඉමු ඔක්කොම දැන් හොඳට හොදගෙන තියෙන්නේ මං හිතන්නේ මේක මදි වෙනවා අපේ ගෙදරට මං ඊට කලින් කියලා දෙනවා අපේ ගෙදර ඉන්නවා 10 දෙනෙක් වගේ කට්ටිය. ඉතින් ඒ ඔක්කොම මට මේක මදි. මං හිතන්නේ තව එකක් කපන්න වෙයි. හැබැයි මේ ෆස්ට් ටයිම් හින්දා මේක කපලා බලමු. ඊට කලින් මම මේ වගේ භාජනයකට වතුර ගත්තා. ඒ වතුරට වාට තියෙන්නේ කහ කුණු ටිකක් දාගන්න. ඊට පස්සේ සෝල්ට් ටිකක්. හරිද? සෝල්ට් ටික ලස්සනට ස්ලයිස් කරලා කපන්න. මේ වගේ හීනියට කපා ගන්න. ඕනවට අද හීනිත් නෙමෙයි ඕනවට වඩා ලොකෝටක් නෙමෙයි. චූටියට. මොන දෙනවනේ මේ කාලගුණ තත්ත්වෙත් එක්ක ගොඩක් ප්‍රශ්න මේ ප්‍රශ්නට ගොඩක් කට්ටිය ආධාර එකතු කරනවා. ඒක ඒ කරන හැම වැඩකටම මම ගොඩාක් රෙස්පෙක්ට් කරනවා. මම එයාලට ගොඩාක් ගෞරව කරනවා. මොකද එයාලගේ වෙලාව, එයාගේ මහන්සිය, ඒ වගේම සල්ලි වේදම් කරලා ගොඩක් එයාලට පුළුවන් විදිහට අපේ මිනිසුන්ට උදව් කරනවා. හැබැයි මට ඒ කියන්නේ මට ආරංචි වුණා ගොඩාක් තැන්වල එයාලා මේ වගේ ඒ කියන්නේ ආධාර ඔක්කොම එකතු කරලා ආධාර ඒ වගේ බඩු ඔක්කොම එකතු කරලා ඒවා එයාලට ඕන කරන අයට විතරක් ඒ කියන්නේ එයාලා දන්න කට්ටියට විතරක් අර එයාලගේ රිලේෂන්ෂිප් එකක් දෙනවනේ ඒ කට්ටියට විතරක් දෙනවා ගොඩක් කට්ටියට මේ අදත් කෙනෙක් කිව්වා කෑම වුණත් එයාලට ඕන කරන කට්ටියට විතරක් දෙනවලු සමහර කට්ටියට කෑම වුණත් ලැබුන්නේ නැහැ කියලා. ඉතින් අනේ ප්ලීස් එහෙම කරන්න එපා. හැමෝටම එක විදිහට බලන්න. හැමෝම මේ ප්‍රශ්නයක් දුක් විඳිනවා. ඒ වගේම තමයි මම කියන්නේ මේ ඔයාලා වීඩියෝස් අරන් දානකොට මේ මම ගොඩක් සෝෂල් මීඩියා වල වීඩියෝස් දානවා දැකලා තියෙනවා. මාත් ෆන්ඩ්රයිසින් කරනවා. මම ෆන්ඩ්රයිසින් කරන්නේ ඇත්තට මොනවද කිව්වොත් මේ සිටුේෂන් එක කාවනේ. ඒ හින්දා මේ සිටුේෂන් එකේ හැමෝම එකතු වෙලා ඒ දවස් 4-5ට උදව් කරනවා. ඊට පස්සේ සති දෙකක් වුණාට පස්සේ කවුරුත් නැහැ උදව් කරන්න. ඇත්තටම කිව්වොත් මේ දවස් 5 වගේම තමයි ඊට පස්සේ එයාලට හෙල්ප් එකක් වෙන එක අනිවාර්යයි. ඒක අනිවාර්යයෙන් මතක තියාගන්න හැමෝම ඔයාලට පුළුවන් විදියට මේ ටික වශයෙන් නෙමෙයි ඉස්සර එන දවස් වලට එයාලට පුළුවන් විදිහට හෙල්ප් එකක් වෙන්න කියලා මම ආදාරයෙන් ඉල්ලනවා. ඉතින් මම කිව්වනේ මාත් ෆන්ඩ්රයිසින් කරනවා. හැබැයි මම කැමති නෑ මුහුණ පෙන්නලා මේ මම දෙනවා ඒ වගේ මට නමක් ඕනේ නෑ. දෙන කට්ටිය මම ඇත්තට මම රෙස්පෙක්ට් කරනවා දෙන කට්ටියට. එයාලගේ උපරිම රෙෆර් තාලේ එයා ඒක කරනවට මම රෙස්පෙක්ට් කරනවා. හැබැයි පුළුවන් විදිහට මුහුණ පෙන්නන්න නැතුව හරි ඒ වගේම මම කියනවා මේ දවස්වල අර මේ වතුර මේ වුණලා ආධාර දෙන්න යනවනේ සමහර කට්ටිය අර එයාලට මොකුත් නැහැ අර පව් අසරණයෝ කියලා. මේකයි මේ හැමෝම මෙතන ස්ටේටස් එකක් නැහැ. එයාලා පොඩි අය මෙයාලා ලොකු කට්ටිය එහෙම නැහැ. ඇත්තටම කියවොත් මේ හැමෝම මේකට මොකද දීගෙන ඉන්නේ. එකක් වෙන්න හෙල්ප් එකක් කරනවා. ඔයාලට අපිව විශ්වාස නැහැ. අපිව විශ්වාස කරලාට ෆන්ඩ්රයිසින් එකට එකතු වෙන්න බෑ කියලා හිතුවා. ඔයාලට පුළුවන් ඔයාලම නැත්තම් ඔයාලා විශ්වාස කරනවා. දැන් ගොඩක් කට්ටිය කරනෝනේ. එයාලට හරියවලා ඒ වගේ කරන්න. ඇත්තටම මම ෆන්ඩ්රයිසින් කරන්නේ මොකද මට පර්සනලි ගොඩක් කට්ටිය කිව්වා මේ වගේ පැත්තට අපිට හම්බුන්නේ නැහැ. අපි දවස් 2-3ක් කෑවේ නැහැ. ඒ වගේ කියපු කට්ටියට තමයි මම මේක පටන් ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් විදිහට හෙල්ප් එකක් වෙන්න කියලා give more page එකට හරි මට හරි message එකක් දාන්න. අපි පුළුවන් විදිහට අපේ රට ආයෙත් ගොඩ නගමු. මොකද ශ්‍රී ලංකාව කියන්නේ මේක අලුත් නෙමෙයි ශ්‍රී ලංකාවට. අපි ගොඩාක් natural disasters වලට මේ මුහුණ දීලා තියෙනවා. ඒ වගේම තමයි ආයෙ අපි ගොඩ නගා ගත්තා. ඉතින් මට විශ්වාසයක් තියෙනවා ආයෙත් මේ රට අපිට ගොඩ නගා ගන්න පුළුවන්. අපි හැමෝම එකට එකතු වෙලා. අපි වතුරේ දාගත්තු මේ ටික මේ එළියට ගමු. හොඳට වතුර එක
වගේම තමයි ගොඩක් කට්ටිය මට මැසේජ් කරලා තිබ්බා කමෙන්ට්ස් දාලා තිබ්බා මේ දවස්වල වීඩියෝස් දාන්න නැතු ඉන්නවා නම් හොඳයි කියලා. ඇත්තම කිව්වොත් ඒක ඇත්ත. මම මේ දවස්වල වීඩියෝස් දාන්න එක හරි නෑ. හැබැයි මම මේ platform එක build කරන්න ගොඩක් දුක් විඳා. ඒ හින්දා මම දවසකට වීඩියෝ නොදැම්මොත් ඒක down වෙනවා. ඉතින් මම ඒ හින්දා පුළුවන් විදිහට ඒ කියන්නේ ලොකුවට කැම හදන වීඩියෝ එකක් හරි ඇත්තම කිව්වොත් අපිත් ඒ වගේ ලොකුවට කැම කන්නේත් නෑ. මොකද මේ සිටුේෂන් එකේ අපිට හිත දෙන්නෙත් නෑ. ඇත්තම කිව්වොත් දැන් මේ ටිකකට කලින් මම අම්මා ගාව කියගෙන හිටියා කොච්චර දුකක් විඳිනවද නේද මිනිස්සු එයාලා මහන්සි වෙලා හම්බ කරලා ගෙයක් හදාගත්තා. ඒ ගේ නෑ. ඒත් එකම එයාලගේ ආදරණීය මිනිස්සු එයාලගේ අම්මලා තාත්තලා ගොඩාක්ම කට්ටිය නැති වෙලා තියෙන්නේ. ඒක හිතා ගන්න බෑ. ඇත්තටම මට ඒ ගැන කතා කරද්දි ඇස් වලට කඳුළු එනවා. මම උදේ වීඩියෝ එකක් දැක්කා. මේ බදුල්ලට උනක් ට්‍රිප් එකක් යන්නේ ට්‍රේන් එකේ ඒ ලස්සන විදින්න. ඒ වීව් එක, ඒ නේචර් එක. හැබැයි දැන් ඒක විනාශ වෙලා තියෙන්නේ. ඒක නැත්තරම නැති වෙලා ගියා. ඒක ගැන හිතද්දි මම ඇත්තටම ඇඬුවා. මොකද ශ්‍රී ලංකාව කියන්නේ එච්චර ලස්සන රටක්, චර ලස්සන නේචර් එකක් තියෙන තැනක්. ඒකට මේ වගේ විනාශයක් ආවා කියන්නේ මට හිතන්නවත් බෑ. හැබැයි මට විශ්වාසයක් තියෙනවා ශ්‍රී ලංකන්ස් එහෙම වැටෙන්නේ නැහැ. අපි ආයෙත් මේක ගොඩ නගනවා කියලා. ඉතින් ඔයාලට පුළුවන් විදිහට එක කෙනාට හරි පොඩි උදවකින් හරි එක කෙනාව උඩට අරගෙන යමු. මම මේ වගේ මේ ඔක්කොම හොඳට මේ ප්ලේට් එකට දාගෙන පොඩ්ඩක් ටිෂු එකෙන් වයිප් කරගත්තා මේ වතුර ටික. ඊට පස්සේ දැන් තියෙන පෙලිප පස් කරලා මේ වගේ තෙල් රත් වෙනකොට ටිකක් කහ කුඩු ඒ වගේම ටිකක් ලුණු දාගන්න. හරි. හොඳට රත් වෙනකොට ඔයාලට තියෙන්නේ මේක දාගන්න. फ्राई कर ඉවරයි. මේක බැච් තුනකටම ආවේ. මේක අපේ ගෙදරට මදි. ඉතින් ඒක කමක් නෑ අපි ආයෙත් හදමු. ඉතින් මේ වගේ फ्राई කරලා ගත්ත එක තියෙනවනේ මේකට මම මේ මිරිස් කුඩු තියෙනවනේ ටිකක් හරිද ටිකක් දාගන්න. මොකද අපි බබාලත් කරනනේ. ඉතින් फ्राई කරගත්ත චිප්ස් ටික මම මේ වගේ බොටල් එකකට දාගත්තා. හරිද? දැන් කාලා බලමු කොහොමද කියලා. බිස්මිල්ලා. ඔයාලට හැනව දන්න මාර ක්‍රිස්පි එකක් ලැබිලා තියෙනවා. ඒක මාර රසයි. මේක ඊසි ඒ වගේ ඔයාලා ගෙදරට හදාගන්න පුළුවන්. මේක මාළු කෙසෙල් චිප්ස් එක එලින් ගන්නවනම් ගොඩාක් ගණන් වැඩි. ඒකට වඩා ටිකක් වෙලාව වෙන් කරලා මේ වගේ හදලා තියාගන්න. බත් එක්ක උනත් කන්න මාර රසයි. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඔයාලගේ thoughts comment එකේ දාගෙන යන්න. මේ වීඩියෝ එක save කරලා share කරගෙන යන්න. ඒ වගේම මම සමාවිල්ලනවා මේ වීඩියෝ එකෙන් සමහර අයට හර්ට් වුණා නම් මම සමාවිල්ලනවා. මම ඕනකම කරන්නේ නැහැ. මටත් හරිම දුකයි. ඔයාලා ඒ කියන්නේ මේ කාල්ගුණෙත් එක්ක දුක් විඳින කට්ටිය දැක්කම මටත් ගොඩාක් දුකයි. ඔයාලට හැමදාම මගේ ප්‍රාර්ථනාවල මගේ ප්‍රේස් වල ඔයාලා හැමදාම ඉන්නවා. දවසේ 5 වේලාවක්ම මම ඔයාලට හැමදාම ප්‍රේ කරනවා. ඉතින් අනිවාර්යෙන් පුළුවන් විදිහට හැමෝම හෙල්ප් කරන්න කියලා මම ආයෙ ඉල්ලනවා. ඉතින් මේ වෙනකම් වීඩියෝ බලපු හැමෝටම ස්තුතියි.